ගෑනු ළමයාගේ ගම මොනරාගල හද්ද පිටිසර ඒ කෙල්ල කටුනායක ගාමන්ට එක මැහුවා. ඇයි මැහුවේ වෙන කරන්න රස්සාවක් නැති හින්දා. තාත්තට අංශභාගේ මල්ලිලා දෙන්නයි දෙන්නම ආබාධිතයි. මේ කෙල්ල කටුනායක ගාමන්ට එක මහලා පවුල ජීවත් කළේ. පොඩ්ඩක් හිතන්න. අවාසනාවකට පපුවේ පියයුරු පිළිකාවක් හැදුනා. පෙන්නන්න ගියා මීගම ඉස්පිරිතාලෙට. මොකද උනේ? 6 වෙනි තට්ටුවේ අමානුෂික විදිහට දූෂණය කළා. බෙල්ල කරකොල මරලා මරුණට පස්සේ මල කඳක් දූෂණය කළා. 6 වෙනි තට්ටුවෙන් ඇදලා පල්ලෙහාට ඇතෑරියා. කවුද? MBBS වෛද්‍ය ඉන්දික බාලගේ. ඒක බලන් හිටිය අතුගාන ගෑනු කෙනෙක්. ඒ අතුගාන ගෑනු කෙනා මීගමුව මහාධිකරණේ සාක්ෂි දුන්නා. ඒ ගෑනු කෙනා බය නැතුව නැගිටලා කිව්වා ස්වාමීනි මගේ ඇස් දෙකෙන් මං දැක්කා. මං උදේ අතුගගා ඉන්නකොට දොස්තර මහත්තයා ගෑනු කෙනෙක් බෙඩ් ෂීට් එකක උතාගෙන ඇදගෙන ඇවිත් වටපිට බල හොරෙන් 6 වෙනි තට්ටුවෙන් ඇදලා පල්ලෙහාට ඇතෑරියා. ඒ ඇදගෙන එනකොටත් ඒ ගෑනු කෙනා මැරිලා හිටියේ. මීගමුව මහාධිකරණේ දීර්ඝ නඩු විභාගයක් කළා. ඒ දීර්ඝ නඩු විභාගයෙන් පස්සේ මේ ඉන්දික බාලගේ කියන දොස්තර මහත්තයා වැරදිකාරයා බවට පත් වුණා. වැරදිකාරයා බවට පත් වෙච්ච දොස්තර මහත්තයාව ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්ලලා මරන්න නියම කළා. ඒ එල්ලලා මරන්න නියම කරපු වෙලාවේ මේ දොස්තර මහත්තයා වෙවුලන්න පටන් ගත්තා. ආඩිය වැක්කරෙන්න පටන් ගත්තා. ලැජ්ජයි. උසාවිය ඇතුලේ මුත්‍රා පහ වුණා. දොස්තර මහත්තයාගේ වයස අවුරුදු 34යි. අධිකරණයෙන් ඇහුව අවසාන වශයෙන් මොනවද තමාට කියන්න තියෙන්නේ? දොස්තර මහත්තයා වෙවුල කියනවා ස්වාමීනි ජීවිතේ හොඳම කාලේ මට මැරෙන්න සිද්ධ වුණා. බොහොම අමාරුවෙන් දොස්තර කෙනෙක් වෙච්ච කෙනෙක් මම. ඔක්කොම ඉවරයි. මං දැනගෙන හිටියා මට මරණීය දණ්ඩනය ලැබෙන බව. මං හිත හදාගත්තා. මාව මරන්න, එල්ලලා මරන්න. හැබැයි මරන්න ඉස්සෙල්ලා පුළුවන් නම් එක ඉල්ලීමක් කරනවා. මොකද්ද? මට විනාඩි 10කට 15කට මට ගෙදර ගිහිල්ලා එන්න දෙන්න. ඇයි ඒ? මට පොඩි පැටවු දෙන්නෙක් ඉන්නවා. අවාසනාවන්තම සිද්ධිය. පුංචිම ළමයා. ඔය මිනිස්සයා ඔය වැඩේ කරනකොට මේ ලෝකෙට ඉපදිලා තිබිලා නැහැ.